Hi guys, මම නවින් කවිෂ්. මේ තියෙන්නේ Apple ලගේ latestම pencil එක. Apple Pencil Pro එක. ආසන්න වශයෙන් රුපියල් 40000ත් 45000ත් අතර මුදලකට ලංකාවේ මාකට් එකෙන් ඔයාලට මේක purchase කරගන්න පුළුවන්. Apple iPad එකක් use කරනවා කියලා කියන්නේ Apple Pencil එකකුත් ඔයාලා ළඟ තියෙන්නම ඕන. මාකට් එකේ දැනට Apple Pencil වර්ග 4ක් අපිට බලා ගන්න පුළුවන්. Apple Pencil first generation, Apple Pencil second generation, Apple Pencil USB-C port එක තියෙන එක, ඒ වගේම තමයි Apple Pencil Pro එක. මේ හැම pencil එකේම price අතර ලොකු වෙනසක් නැහැ. ඔයාගේ වැඩේට ප්‍රයෝජනවත් වෙන හොඳම පෙන්සිල් එක ඔයාලට තෝරගන්න පුළුවන්. හැබැයි ඒවා අනිවාර්යයෙන් මතක තියාගන්න ඕන ඔයාගේ iPad එකට අනුව iPad එකට වැඩ කරන පෙන්සිල් එකක් තෝරගන්න එක. විතර Apple first generation එක Apple first generation එක කියලා කියන්නේ සෑහෙන කරදරකාර පෙන්සිල් එකක්. මොකද මේක charge කරගන්න lightning port එකේ තියෙන iPhone එකක්ම ඕන වෙනවා. නමුත් ඔයාට මෙන්න මේ වගේ Apple Pencil Pro එකක් purchase කරත් ඔයාට පුළුවන් වෙනවා මෙන්න මේ පෙන්සිල් එක මෙන්න මේ විදිහට තියලා charge කරගන්න. මේ වීඩියෝ එක ඉවරනකොට බලුවොත් ඔයාට දැනගන්න පුළුවන් Apple Pencil එකක් කියන්නේ මේ වගේ ලොකු මුදලක් දීලා අපි Apple Pencil එකක් purchase කරන්න ඕන. Apple Pencil එක ඇත්තටම work. මේ වීඩියෝ එක ඉවරගන්න බැලුවොත් මේ හැම ප්‍රශ්නෙටම උත්තර ඔයාලට දැනගන්න පුළුවන්. අපි එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. Apple Pencil Pro එක purchase කරොත් ඔයාලට මෙන්න මේ වගේ box එක තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ box එක ඇතුළේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ Apple Pencil එක සහ මෙන්න මේ විදිහට papers ටිකක් විතරයි. Apple Pencil එක කියලා කියන්නේ Apple සමාගමෙන් නිකුත් කරපු වෙනස්ම විදිහේ අපේ වැඩ පහසු කරගන්න පුළුවන් product එකක් කියලා අපිට කියන්න පුළුවන්. මම කලින් කිව්ව විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙනවා මාකට් එකේ Apple Pencil වර්ග 4ක් තියෙනවා. Apple Pencil first generation එක මේක ගොඩක්ම පරණයි. ඒ වගේම Apple Pencil USB type C port එකේ තියෙන එක මේක ගොඩක්ම මිලෙන් අඩුයි. ඒ වගේම තමයි Apple Pencil second generation එක මේක ගොඩක් දිනක අතර ජනප්‍රිය පෙන්සිල් එකක්. ඒ වගේම තමයි Apple Pencil Pro එක. මේක Apple ලගේ latestම Apple Pencil එක. right. Apple Pencil first generation එක. මේක තමයි Apple ලගේ පළවෙනිම පෙන්සිල් එක. මේක අපිට charge කරගන්න පුළුවන් වෙන්නේ Apple Lightning port එකකින්. ඒ කියන්නේ Apple device වල තියෙන Lightning port එකකට මේක connect කරලා තමයි අපිට charge කරගන්න වෙන්නේ. iPhone එකක් හෝ Apple device එකක්. iPad Air 3 වලටත් මේක support කරනවා. ඒ වගේම තමයි මේ පෙන්සිල් එකේ pressure sensitive තියෙනවා. ඒ නිසා චිත්‍ර අඳින්න වගේ දේවල් වලට use කරන්නත් පුළුවන්. but මේක iPad එක අපිට අලවලා තියන්න බෑ. ඒ නිසා මේක නැති වෙන්න තියෙන අවස්ථා ගොඩක් වැඩි. ඊළඟට කතා කරමු Apple Pencil USB type C port එක තියෙන එක. මේක තමයි ගොඩක්ම මිලෙන් අඩු Apple Pencil එක විදිහට අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. මේ pencil එකේදී අපිට ගොඩක් හොඳ ඒ කියන්නේ pro features බලා ගන්න වෙන්නේ නැහැ. මේක note ලියන්න වගේ දේවල් වලට චිත්‍ර දින්න වගේ දේවල් වලට හොඳයි. නමුත් ගොඩක් ලොකු වැඩ වලට මේ pencil අපිට use කරන්න බෑ. ඒ වගේ තමයි iPad එකේ අපිට මේක magnet වලින් මේක අලවලා තියාගන්න පුළුවන්. but මේකෙන් charge කරගන්න වෙන්නේ නැහැ. අපිට අලවලා තියාගන්න විතරයි පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේ pencil එකේ තියෙන ගොඩක්ම ලොකු අඩුපාඩුවක් තමයි මේ pencil එකේ pressure sensitive නැති එක. ඒ කියන්නේ ඔයා චිත්‍ර අඳින කෙනෙක් නම් ඔයා මේ pencil එක කොච්චර තද කරලා අඳත් එකම විදිහේ line එකක් තමයි අඳින්නේ. අපි මේක තද කරන ප්‍රමාණය අනුව අපි අඳින line එකේ ප්‍රමාණය size එක තද බවේ ඒ වගේ දේවල් වැඩි වෙනවා. නමුත් මේක අපිට ඒ දේවල් කරගන්න විදියක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි double tap කරලා අපිට මේකේ tools මාරු කරගන්න පුළුවන්. එක sample එකක් විදිහට අපි චිත්‍රයක් ඇඳලා අපිට වැරදුනා. අපිට මකා ගන්න ඕන නම් අපිට මේක ඩබල් ටැප් කරලා අපිට පුළුවන් ඉරේස් එක ගන්න. නමුත් මේ පෙන්සිල් එකේදී අපිට මේ දේවල් කරගන්න වෙන්නේ නැහැ. ඊළඟට කතා කරමු Apple Pencil second generation එක ගැන. මේ පෙන්සිල් එක ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය. මේක iPad Pro, iPad Air, iPad Mini මේ වගේ ගොඩක් Apple device එක. ඒ කියන්නේ iPad එක මේක වැඩ කරනවා. මේ පෙන්සිල් එක iPad එකේ උඩ තියෙන magnet එකට set කරාට පස්සේ මේක එතන ඇලවෙනවා. ඒ වගේම තමයි charge වෙනත් පටන් ගන්නවා. මේක තමයි මේක තියෙන ලොකුම වෙනස. ඒ වගේම තමයි මේ ගොඩක් කුරුබුටි මොකක් හරි උඩ තිබ්බ එක ලිස්සලා රෝල් වෙලා යන්නේ නැහැ මේකේ තියෙන හැඩයට. ඒ වගේම තමයි මේකේ pressure sensitive තියෙනවා. මම කලින් කිව්ව විදිහට චිත්‍ර අඳිද්දී ඒ line එක අපි තද කරන විදිහට ඒ දේවල් හැඩ ගැහෙනවා. චිත්‍ර අඳින වගේ කෙනෙක්ට ආටිස්ට් කෙනෙක්ට මේක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි double tap කරලා මේකේ tools මාරු කරගන්න පුළුවන්. අපිට customize කරගන්න පුළුවන්. right. ඊළඟට අපි කතා කරමු Apple Pencil Pro එක. මේක තමයි දැනට තියෙන latestම version එක. මේක iPad Pro M4 chip එක සහ iPad Air M2 chip එකත් එක්ක වැඩ කරන්න තමයි හදලා තියෙන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේක අපිට ටච් කරලා, ඒ කියන්නේ තද කරලා මේකේ තියෙන settings වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේ තමයි මේකේ ගොඩක් settings වෙනස් කරගන්න පුළුවන්. ගොඩක් features තියෙනවා අනිත් ඒවට වඩා. මම කලින් කිව්ව features වගේ මීටත් වඩා ලොකු features ගොඩක් මේකේ තියෙනවා. මේක vibration තියෙනවා, find my device වලට connect කරලා තියාගන්න පුළුවන්. මේක නැතුනොත් හොයාගන්න. ඒ වගේම මේකේ magnet jack තියෙනවා, set වෙනවා. ඒ විදිහටම
charge වෙනවා. මේ වගේ ගොඩක් features අපිට Apple Pencil Pro එකෙන් ලබා ගන්න පුළුවන්. වෘත්තීය වශයෙන් ඔයා graphic designer කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා තාමත් ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා designer කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා 3D designer කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ ඕනම කෙනෙක්ට මේ pencil එකෙන් සෑහෙන වැඩ ගොඩක් කරගන්න පුළුවන්. ඔයා artist කෙනෙක් වෙන්න පුළුවන්. මේ Apple Pencil එක හරහා ඔයාගේ වැඩ next level එකට ගෙනිය ගන්න පුළුවන්. ඔයා student කෙනෙක් නම් මේ Apple Pencil එක සෑහෙන work. ඒ වගේම තමයි මේ Apple Pencil Pro එකටත් Find My Device දාගන්න පුළුවන්. ඒ නිසා මේක නැතුනොත් ඒකත් ඔයාට Apple device එකෙන්ම හොයාගන්න පුළුවන්. iPad එක through video edit කරන කෙනෙක් නම් මේ Apple Pencil එක කියලා කියන්නේ සෑහෙන work දෙයක්. ඒ කෙනෙක්ට ගොඩක් smoothly මේක through වගේ වැඩ ටික කරගන්න පුළුවන්. So ඔයාගේ iPad එකට ඔයා Apple Pencil එකක් ගන්නවා නම් අනිවාර්යෙන් ඔයා මතක තියාගන්න ඕන ඔයා බලන්න ඕන දෙයක් තමයි ඔයාගේ iPad එකට ඒ Apple Pencil එක වැඩ කරනවාද කියන එක. මොකද හැම iPad එකකටම හැම Apple Pencil එකම වැඩ කරන්නේ නැහැ. ඔයා ඒ නිසා අනිවාර්යෙන් ඔයාගේ Apple Pencil එක purchase කරන කලින් මතක තියාගන්න අනිවාර්යෙන් ඔයාගේ iPad එකට මේ pencil එක වැඩ කරනවාද කියලා check කරලා බලලා ගන්න. right. අපි දැන් කතා කරමු Apple Pencil එකක් purchase කරන්න ඕන මොන වගේ අයද? මේක ගැලපෙන්නේ මොන වගේ අයටද කියලා අපි දැන් කතා කරමු. 3D design, video editing, graphic design මේ ඕනම දෙයක් ඔයා කරන කෙනෙක්. එක්සාම්පල් එකක් විතර logo design කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට iPad එකක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ pencil pro එකක් ඔයා purchase කරන්න ඕන. මොකද ඒකෙන් ඔයාගේ වැඩ smooth සහ ඔයාට කම්මැලි නැතුව වැඩ ටික කරගන්න පුළුවන් වෙනවා. මම මේ දේවල් හොයාගත්තේ Apple Pencil එකක් use කරලා ඒ ගැන review දුන්නා එකෙන්. ඒගොල්ලෝ කියන්නේ Apple Pencil එකක් purchase කරාට පස්සේ එයාලා කරන වැඩ එයාට ඊටත් වඩා හොඳට කරගන්න පුළුවන්කම ලැබුණා කියලා. මේකට ගොඩක්ම හේතුව තියෙන්නේ Apple Pencil එක හදලා තියෙන්නේ අපේ අතට ගොඩක්ම පහසුවෙන් use කරන්න පුළුවන් වෙන්න. ඒ වගේම තමයි අපේ අත use කරගන්න බැරුණු ගොඩක් සියුම් දේවල් මේ pencil එක හරහා අපිට ඉතාමත් ලේසියෙන් ඉක්මනින් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඔයාට iPad එකක් තියෙනවා. ඔයා graphic designer කෙනෙක් නම්, video editor කෙනෙක් නම්, logo designer කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ඔයා student කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඕනම කෙනෙක්ට මේ Apple Pencil එක අනිවාර්යයෙන්ම ගැලපෙනවා. ඒ නිසා ඔයා මුදල ගැන හිතන්නේ නැතුව අනිවාර්යයෙන් මේක ආයෝජනයක් විදිහට හිතලා මේ pencil එක purchase කරන්න. right. මම හිතනවා Apple Pencil එක ගැන දැනගන්න ඕන හැම දෙයක්ම වගේ මේ වීඩියෝ එකෙන් ඔයා දැනගන්න නැති කියලා. ඒ වගේම තමයි iPad එකක් තියෙන Apple Pencil එකක් නැති යාළුවටත් මේ වීඩියෝ එක share කරන්න. මොකද ඒක යට කරන ලොකු උදව්වක් වෙන්න පුළුවන්. වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරන්න, like කරන්න. Apple Pencil එක ගැන ඔයාට තියෙන අදහස් පල්ලෙහා comment section එකේ comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. good luck.